හායි කොහොමද ඔයාලට? ඉතින් අන්න අද වෙසක් පොහොය දවස අපිත් යන්න හිතුවා කොහේ හරි. කොහොමයි අවසාන අපි ඩිසයිඩ් කරා යාපහු යන්න. දැන් මේ යන ගමන් ඉන්නේ යන්නේ මායි නංගි මල්ලි තව යාළුවෝ දෙන්නෙකුයි බබෙකුයි යන්නේ අපි මල්ලිගේ මිනි එක්ස්ප්‍රස් එකේ. කොහොම හරි අපි ගොඩාක් දුර යනකම් අපිට දන්සලක් නම් හම්බුනේ නැහැ. අවසාන අපිට දන්සලක් හම්බුණා. සව් දන්සලක්. මේ මාත් එක්ක යන්නේ අපේ ගෙවල් ළඟ නංගි කෙනෙක්. නංගි කෙනෙක් කියවට මගේ යාළුවෙක්. ඉතින් අපි ඒ දන්සලත් ඇඳලා හෙවිට ආයෙත් යන්න පිටත් වුණා. ඔන්න අපිට දෙවෙනි දන්සලත් හම්බුණා. මේක පිළිම දන්සලක්. ඔන්න පොඩි සෙට් එකක් බයිසිකල් වල යනවා. හරි ෂොක් ඉතින් මේ ළමයි. අපිත් එයාලට ඉතින් පොඩි වේව් එකක් දාගෙන hina වෙලා ආවා. මේ තමයි ආපහුව රාජධානිය. මමත් මුලින්ම අද තමයි ආවේ. මට මතක විදියට මේක හදලා තියෙන්නේ පළවන බුවනක බාහු රජතුමා. මම වැරදි නම් කමෙන්ට් එකක් දාන්න. මට මතක විදියට එහෙම. ඉතින් අද ටිකක් අවුවයි. ඒ වගේම සෙනගත් ඉන්නවා ගොඩක්. කොහොම හරි අපි නම් උඩට යන්න හිතුවේ නෑ. පල්ලෙහැම හැරිලා ආපහු යන් කියලා තමයි කතා වුනේ. චුට්ටක් අර පේන හරියට වගේ ගිහිල්ලා view එක හැම බලලා අපි ආපහු පල්ලෙහාට ආවා. අපි ගියපු තැනට පේන view එක තමයි මේ. අපිට දන්සල් දෙක තුනක් නම් හම්බුණා. හැබැයි ඒ වගේ පොළොම තියෙන කිලෝමීටර 2ක් විතර. ඒක නිසා අපි ඒ දන්සල් වලට නම් ගියේ නෑ. කොහොම හරි බොරුවට පාරේ හට්ටම හන ගිහිල්ලා අපහු ගෙදර එන්න අපි දැන් පිටත් වුණා. දැන් අපි ගෙදර යන ගමන් අපි කලින්ම ගෙදර ආව නිසා දැන් හදන්න කෑම එහෙම හදාගෙන පොඩ්ඩක් මේ ළඟ වැවක් තියෙනවා එතනට යන්න. දැන් ඉතින් අපේ නංගි නදීෂක්කයි කෑම අස් කරනවා ප්ලේට් වලට. පේනෝ නේද එන්න වැඩ හොඳට. අන්න ඉතින් ටිකක් ඉඳගෙන හිටියා එතනට වෙලා. මේ පේනෝනේ කට්ටිය. Kara kanne pahuda lagi punar madai bare barangami mema. අපි කාලා එහෙම ඉවර වෙලා ටිකක් ඉඳගෙන ඉතින් හිටියා. කට්ටියක් dance කරනවා. ඉතින් අපි බලාගෙන හිටියා. ඔහොම තමයි ඉතින් අද දවසේ ගෙවුනේ. දැන් අපි යන්නයි හදන්නේ. ආදවත සනසන මනදොල පිනවන It's my hand on the beer,